බොහොම ඉන්ට්‍රස්ටිං ෂූට් එකක්. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක මේ ඩිස්කස් කරන්න යන්නේ. මේක ගෝයා ප්‍රොඩක්ට් එකට මම කරපු දෙයක්. බොහොම තරුණ මොඩල්ස් 3 දෙනෙක් තමයි මේ වැඩේට හිටියේ. හරිම ඉන්ට්‍රස්ටිං ෂූට් එකක්. මොකද ගෝයා කලෝන්, ගෝයා පර්ෆියුම් එකයි, ඒ වගේම ගෝයා සෝප් එකයි. මේ තුනම රෙප්‍රසන්ට් වෙන විදිහ තමයි වැඩ ටිකක් තමයි මේ ෂූට් එකේ අපි කරේ. ඉතින් මේ ෂූට් එකේ මේකප් වැඩේ කරේ හර්ෂ. බොහොම හොඳ දක්ෂ මේකප් ආටිස්ට් කෙනෙක්. හොඳ ටැලන්ට් එකක් තියෙනවා. අනිත් අය වගේම ලෙන්ස් එක, ලයිට්ස් ඒ ගැන හොඳ දැනුමක් තියෙන හොඳ මේකප් ආටිස්ට් කෙනෙක් තමයි හර්ෂ. මේ ලයිට් සෙටප් එක දානකොට මම AC powered lights පාවිච්චි කරා එලින්ක්‍රෝම්. මේකට මොකද මට ටිකක් හයි පවර් එකක් අවශ්‍ය වෙන බවක් දැනුණා. මම මේ එලින්ක්‍රෝම් ලයිට්ස් දෙක මෙච්චර සෙටප් එකක් දාගත්තට මගේ මේන් ලයිට්ස් වෙන්නේ මගේ බ්‍රවුන් කලර් ලයිට්ස්. මොකද මගේ ළඟ තියෙන බ්‍රවුන් කලර් ලයිට්ස් දෙකයි, පැරාස් දෙකයි මට තියෙන්නේ. යම් කිසි හේතුවකින් මට තව ලයිට් එකක් සයිඩ් එකකින් අවශ්‍ය වුණොත් ඒ වෙලාවට ලයිට් සෙටප් එක දාගන්න මට හුඟක් කාලය යන හින්දා තමයි මම දැන් ඉඳලම සූදානම් වෙලා ඒ අවශ්‍ය කරන ලයිට්ස් රෙඩි කරගෙන ඒ මොඩිෆයර්ස් එක පවර් කරලා මම තියාගන්න. එතකොට මට අවශ්‍ය වුණොත් ඉමීඩියට්ලි ලයිට් එක ඔන් කරන එක විතරයි කරන්න ඕන. මට එතනින් එහාට කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ මගේ බ්‍රවුන් කලර් 88 පැරා එක, ඒ වගේම මගේ ඊළඟ බ්‍රවුන් කලර් 133 පැරා එකකුත් තියෙනවා. ඉතින් ඒකට එන පෝල් එක මේ බ්‍රවුන් කලර් ලයිට් එකේ තියෙන විශේෂත්වය තමයි මම මේ වෙනකම් පාවිච්චි කරලා තියෙන මොඩිෆයර් සහ ලයිට්ස් වලින් තියෙන හරිම හොඳ ලයිට් එකක්. හරිම එක්ස්පෙන්සිව් ලයිට් එකක්. ඉතින් මොඩිෆයර්ස් වලිනුත් තියෙන හොඳම මොඩිෆයර්ස් දෙක තමයි මගේ ළඟ තියෙන්නේ, මේ 88 එකයි 133 එකයි. මේගොල්ලෝ ළඟ තව එකක් තියෙනවා 177. ඒක ටිකක් ලොකුයි. ඒක හරි අමාරුයි හැන්ඩල් කරන්න. ඒකට වෙනම ස්ටෑන්ඩ් එකක් ඒ වගේ දේවල් අවශ්‍ය වෙනවා. මොකද මට මේ ලයිට් එක හයි කර ගැනීමේ අවශ්‍යතාවය තිබුණා හරියට මොඩල්ට උඩින් අයන් බාස් දාලා තිබුණා. මම ඒක try එකක් දුන්න කරගන්න පුළුවන්ද කියලා. ඒක එච්චරම පහසු වුණේ නැහැ. ඒක නිසා මගේ heavy stand එක Manfrotto මේක හොඳ heavy stand එකක්. ඉතින් මම එන්නේ ඒකට තමයි මගේ මේ parabolic එක high කරගත්තේ. අපේ costume designer, costume stylist ඇඳුම් ටිකක් ලෑස්ති කරගෙන ඉන්නේ. ඒ අදාළ මොඩල් එතනට ගෙනියලා ඒ දේවල් ලෑස්ති කරනවා. අයන් බෝඩ් එක ඔය ඔක්කොම දේවල් එතන වෙන්නේ. මේ සපත්තු, සෙරප්පු, ඒ ඇඳුම් මේ හැමදේම ප්‍රෙස් කරගෙන ඇවිල්ලා තියෙනවා. මොකද එතන ගොඩක් දේවල් කරන්න කාලයක් නැහැ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ මේ බ්‍රවුන් කලර් 88 පැරා එකට තියෙන ග්‍රිඩ් එක. ඉතින් මේ ග්‍රිඩ් එක මට සෑහෙන්න ප්‍රයෝජනවත් වුණා මෙන්න මේ ෂූට් එකේදී ඩිරෙක්ෂනල් ලයිට් එකක් යවන්න. මේවා හරි යුනික් දේවල්, ඒ වගේම හරිම එක්ස්පෙන්සිව්. ලෝකේ තියෙන හොඳම ලයිට් එක මට අදටත් හම්බෙලා තියෙන හොඳම මොඩිෆයර් එක තමයි මේ බ්‍රවුන් කලර්. ඉතින් මේ බ්‍රවුන් කලර් ලයිට්ස් වලින් තමයි ලෝකේ හැමතැනම හුඟක් hair shoots, beauty shoots, fashion shoots ඔය හැම දෙයකටම පාවිච්චි කරන මොඩිෆයර් එකක් තමයි මේ බ්‍රවුන් කලර් මොඩිෆයර් එක. සාමාන්‍යයෙන් නිතරම පාවිච්චි වෙන්නේ 133 88. මේ ලයිට්ස් දෙකෙන් ඔයගොල්ලෝ ෂූට් එකක් කරොත් ඔයගොල්ලෝ එක්සිස්ටිං අනිත් ස්විස් ලයිට්ස් හරි චයිනීස් ලයිට්ස් හරි මොකක් හරි ලයිට් එක ඔයගොල්ලන්ට තියෙන වෙනස පළවෙනි ෂොට් එකේදීම දැක ගන්න පුළුවන්. මේ ඉමේජස් මගේ ආර්ට් ඩිරෙක්ටර් කියපු දෙයක් තමයි මේ ඉමේජස් ටික දැකලා සාලී මේ ඉමේජස් වල මට පෝස්ට් ප්‍රොඩක්ෂන් එකක් නැහැ. මට මේක මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. මේකේ මොකුත්ම ප්‍රශ්නයක් නැහැ. ආයේ මොකුත්ම කරන්න දෙයක් නැහැ. මේක එච්චර හොඳයි කියන එක පළවෙනි ෂොට් එක බලපු ගමන් ආර්ට් ඩිරෙක්ටර් කිව්වා. මේ තමයි ප්‍රොෆෙෂනල් මේකප් ආටිස්ට් කෙනෙක්ගේ දක්ෂකම. මම කියනකන් ඉන්නේ නැහැ. ප්‍රොෆෙෂනල් මේකප් ආටිස්ට් කෙනෙක් වුණාම එයා යම් කිසි අඩුවක් දැක්කොත් මාව නවත්තලා ඒ අඩුපාඩුව හදන්න ඕනේ. ඒ වගේමයි ස්ටයිලිස්ට්ත් පේනවා මම ගන්න ෂොට් එක. මොකද iPad එක තියෙනවා, මම ඒගොල්ලන්ට ලින්ක් එකක් ෂෙයා කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දැක්ක ගමන් මාව මොහොතකට නවත්තලා ඒගොල්ලෝ ඒ අඩුපාඩුව හදනවා. මං බ්‍රවුන් කලර් ලයිට් එකේ මොඩිෆයර් එක ඔන් කරගත්තා. මොකද මට ફોකස් කරගන්න චුට්ටක් ප්‍රෝ ඉමේජ් එකේ ලයිට් එක අඩු හින්දා. ඕගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා නම් ගිහිල්ලා මේ වගේ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් ප්‍රොෆෙෂනල් සෙට් එකක වැඩ කරන දේ බලන් හිටියත් ඕගොල්ලන්ට ගන්න පුළුවන් දේවල් වැඩි. ධනංජය තමයි මගේ නිතරම මගේ Capture One software එක මැනේජ් කරන කෙනා. මෙන්න මේ කට එකක් මම මේ පාවිච්චි කරලා තියෙන්නේ. අපි ඔකට ෆ්ලෑග් එකක් කියලා කියනවා. ඔය දෙපැත්තෙන් ඔය ෆ්ලෑග්ස් දෙක දාගන්නේ පිටිපස්සට. ඒ කියන්නේ මම බිත්තියට ත්‍රෝ කරලා තියෙන ලයිට් එකේ සයිඩ් එකෙන් එන දේ මේ මොඩල්ට ඉෆෙක්ට් එකක් නොවෙන්න. මම මේ ලයිට්ස් දෙක පාවිච්චි කරලා තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක ලයිට් අප් කරන්න විතරයි. ඉතින් මෙන්න මේ වගේ very interesting shoot එකක්. කිසිම ආකාරයක කම්මැලිකමක් තිබුණේ නැහැ. මොඩල්ස්ලා ප්‍රොෆෙෂනල්
ඒ වගේ මෙන්න මේ ඔයගලන්ට දැන් පේනවා ඇති ක්ලයන්ට් ගෙනල්ලා තිබිච්ච ප්‍රොඩක්ට් රේන්ජ් එක. මෙන්න මේ ප්‍රොඩක්ට් රේන්ජ් එකම කව වෙන විදිහට මේ මොඩල්ස් 3 දෙනෙක් එක්ක තමයි මට මේ ෂූට් එක කරලා දෙන්න තිබුණේ. ඉතින් මම හිතනවා මේ ගෝයා බියුටි ෂූට් එකනොත් ඔයගොල්ලෝ යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති. ඉතින් behind the shoot with Sally වැඩසටහනේ මේ එපිසෝඩ් එකකින් මම ඔබෙන් සමු ගන්නවා. නැවත වරක් මේ වගේම ඉන්ට්‍රෙස්ටිං ෂූට් එකක් අරගෙන ඉතා ඉක්මනට මම ඔයගොල්ලන්ව හම්බෙන්න එන්නම්. එතෙක් ඔබ සැමට සුබ දවසක්.